අපි කලින් වීඩියෝ එකේ කතා කරා රියල් වර්ල්ඩ් එකේ ඉන්න බල්ලෙක් සොෆ්ට් වර්ල්ඩ් එකට කන්වර්ට් කරගන්න විදිය. ඒතර අපි ඒකේ කෝඩ් එක පාවිච්චි කරලා ස්ටැක් ඇන්ඩ් හීප් අපි ඇන්දා. ඒතර එතනදී තිබ්බා නැට් එකේ තිබ්බා හොම් එකේ තිබ්බා ඊට පස්සේ බුරුණ කියලා මෙතෙඩ් එකක් තිබ්බා. හැබැයි ඒ දේවල් ටික තිබ්බේ ඉන්ස්ටන්ස් විදියට. ඒතර අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ ඉන්ස්ටන්ස් තිබ්බ ටික ස්ටැටික් කරොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ නන් ස්ටැටික් කියන එක ස්ටැටික් කරොත් මොකද වෙන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. හරිද? හරි. ඒකවල මම මුලින්ම හදාගන්න බල්ල කියන ක්ලාස් එක ඊට පස්සේ ඒක ඇතුලේ හදාගන්නවා ස්ටැටික් වේරියබල් දෙකක් නැට් එකේ සහ හොම් එකේ. ඒක 5 කියන වැලියු එක තමයි සෙන් කරගන්න. ඊට පස්සේ බුරුණ කියන ස්ටැටික් මෙතෙඩ් එක හදාගන්න ඕනේ. ඒ සිස්ටම් අවුට් එක කරගන්න බව කියලා. ඒ වගේම මේන් මෙතෙඩ් එක හදාගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ අපි හදාගන්න ඕනේ බල්ලන්ගේ ඔබ්ජෙක්ට් දෙකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ සිස්ටම් අවුට් කරනවා මේ ඔබ්ජෙක්ට් දෙකේම තියෙන නැට් දෙක සහ හොම් දෙක කියන සිස්ටම් අවුට් කරනවා. ඊට පස්සේ B1 ගේ විතර බුරුණ කියන මෙතෙඩ් එක කෝල් කරනවා. ඊට පස්සේ ඊළඟට කරලා තියෙනවා B1 ගේ නැට් දෙකට විතරක් 10 සෙන් කරලා දෙනවා. ඊට පස්සේ ඊළඟට B2 ගේ හොම් දෙකට විතරක් 10 සෙන් කරනවා. ඊට පස්සේ නැවතත් අපි සිස්ටම් අවුට් කරලා තියෙනවා මේ ඔබ්ජෙක්ට් දෙකේම තියෙන නැට් දෙක සහ හොම් දෙක කියන වේරියබල් තියෙන වැලියුස් ටික අපි සිස්ටම් අවුට් කරලා තියෙනවා. ඔන්න ඔක තමයි අපේ ෆුල් කෝඩ් එක. දැන් මේකට ස්ටැක් ඇන්ඩ් හීප් එක හදලා බලමු මොකක්ද වෙන්නේ කියලා. හරි. මුලින්ම අපි ස්ටැටික් දේවල් ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඊට කලින් අපි ස්ටැටික් ඒරියා එක ක්‍රියේට් කරන්න ඕනේ. මේ තියෙන ස්ටැටික් ඒරියා එක. ඊට පස්සේ ඒකට අපි ලෝඩ් කරගන්නවා ස්ටැටික් දේවල් ටික. මොනවද තියෙන්නේ? නැට් එකේ තියෙනවා හොම් දෙක. ඊට පස්සේ බුරුණ මෙතෙඩ් එක. ඊට පස්සේ මේන් මෙතෙඩ්. ඔය ටික අපි පටපට ලෝඩ් කරගමු. හරි. ඊට පස්සේ ඊළඟට කරන්නේ මේන් මෙතෙඩ් එක කෝල් කරනවා. ඊට මේකේ පළවෙනියටම තියෙනවා B1 කියලා තියෙන වේරියබල්. ඒකට සෑන් කරලා තියෙනවා බල්ලගේ ඔබ්ජෙක්ට් එකක් හදලා. B2 කියලා තව එකක් හදලා ඒකට තව බල්ලෙක් හදලා තියෙනවා. හරි. එතකොට මුලින්ම හීප් එක පැත්තේ බල්ල ඔබ්ජෙක්ට් දෙකක් හැදෙනවා. ඒක පිළිවෙලට හැදෙනවා. ඊට පස්සේ ස්ටැක් එක පැත්තේ B1 එකක් අල්ලගන්න B2 කියන එකට තව එකක් අල්ලගන්න. ඔන්න දෙත වැඩේ වෙන්නේ. හරි. එතකොට දැන් මේ බල්ලෝ දෙන්න මේ විදියටද ඉන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇතුලේ නැට් දෙක සහ හොම්බ දෙක නැත. ඒතකොට ඇත්තම කිව්වොත් බල්ල හැදෙන්න ඕනේ මෙන්න මේ විදියට. ඒතකොට කෝ දැන් මෙයාගේ නැට්ටයි හොම්බ. ඒක තියෙන්නේ මෙතන. හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේකේ සිස්ටම් අවුට් කරලා තියෙනවා B1 ගේ නැට් දෙක සහ B1 ගේ හොම්බ දෙක. එතකොට මෙතනින් ගියා ස්ටැක් එකේ පැත්ත බැලුවා. ඊට පස්සේ B1 තියෙනවා. ඔව්. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකට ගියා. ඒක දැන් නැට් දෙක නෑ. කෙලින්ම යනවා ස්ටැටික් ඒරියා එකට. ස්ටැටික් ඒරියා එක තියනවාද? ඔව් තියෙනවා. මේක වැලියු එක ගන්නවා. කීයද? 5යි. 5 අවුට්පුට් කරනවා. ඊළඟ එකෙත් හොම්බ දෙකේ ඒද තමයි යන්නේ. ඔබ්ජෙක්ට් එක බැලුවා ඔබ්ජෙක්ට් එක නැහැ. ඊට පස්සේ ස්ටැටික් ඒරියා ගියා. හොම්බ දෙකේ මොකද්ද තියෙන වැලියු එක? 5යි. එකත් අවුට්පුට් කරා. හරි. ඊළඟ ස්ටෙප් එකේ B2 ගෙත් ඒ දේම තමයි කරලා දෙන්නේ. ඒකෙත් ඒ ප්‍රොසෙස් එක තමයි වෙන්නේ. ඔන්න ඔය විදිහට වෙනවා. හරි. ඊට පස්සේ B1.burna කියන මෙතෙඩ් එක කෝල් කරලා තියෙනවා. හරි. B1 ඉන්නවා ස්ටැක් එකේ පැත්තේ. දැන් ඒකත් බල්ල කියන ඔබ්ජෙක්ට් එක ඇතුලේ burna කියන මෙතෙඩ් එක නැහැ. ඊට ඊළඟට බලන්න කොහෙද ස්ටැටික් ඒරියා එක. එහෙනම් ස්ටැටික් ඒරියා එකට ගියාට පස්සේ දැන් බලන්න එතන තියෙනවද? ඕ තියෙනවා. මේ තියෙන්නේ. එහෙනම් ඒක කෝල් වෙනවා. ඒක කෝල් වුණාම ඕක යනවා කෙලින්ම burna කියන මෙතෙඩ් එක ඇතුළට. ඒතර ඒක ඇතුලේ මොකක්ද තියෙන්නේ? සිස්ටම් අවුට් කරන්න කියලා තියෙනවා බව් කියලා. එහෙනම් අවුට්පුට් එක බව් කියලා වැටෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා B1 ට assign කරනවා නැට් එක. ඔන්න දැන් B1 හොයාගෙන යනවා ස්ටැක් එක පැත්තේ. තියෙනවා ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ඇතුලට යනවා. හරි දැන් නැට් එක නැහැ. එහෙනම් කෙලිම යනවා ස්ටැටික් ඒරියා එකට. ස්ටැටික් ඒරියා නැට් එකක් තියෙනවා. ඔව් තියෙනවා. එහෙනම් ඒකට 10 assign කරන්න තියෙනවා. ඒතර කලින් කනෙක්ෂන් එක මෙතනින් කැපෙනවා. අලුත් 10ක් සෙට් වෙනවා. ඔන්න දෙදා ඒක වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක එනවා. B2 B2 ගේ හොම්බ ටික සෙට් කරන එක. B2 කියන්නේ දෙවෙනි බල්ලා. ඒතර ඒක ඔබ්ජෙක්ට් එක ඇතුලේ හොම්බ ටිකක් නැහැ. ඒතර කෙලිම යන්නේ ස්ටැටික් ඒරියා එකට. ස්ටැටික් ඒරියා එකේ දැනට තියෙන වැලියු 5 කැපෙනවා. ඊට පස්සේ 10 assign වෙනවා. හරිද? හරි දැන් ඔන්න නැවතත් සිස්ටම් අවුට් කරනවා. දැන් සිස්ටම් අවුට් කරන්නේ B1 ගේ නැට් දෙක. B1 ගේ නැට් දෙක ඩොට් කියලා ඔබ්ජෙක්ට් එක ඇතුලට එනවා. දැන් නැට් දෙකක් යන්නේ ස්ටැටික් ඒරියා එකට. ඒතකොට B1 ගේ නැට් දෙක ඔන්න දැන් ඒකේ වැලියු එක 10යි. ප්‍රශ්නයක් නැහැ. පළවෙනි බල්ලමනේ ඒක වෙනස් කරගත්තේ. හරි අපි හිමීද ඔන්න එතකොට දැන් ඒක ටිකක් දිග තමයි දැන් එයාට තියෙන්නේ. දැන් B1 ගේ හොම්බ දෙකත් ඔන්න බලන්න. B1 ගේ හොම්බ දෙක තියනවද? නෑ ඔබ්ජෙක්ට් එක නැහැ. ඒතකොට ස්ටැටික් ඒරියා එනවා. දැන් ඒකත් හොම්බ දිගයි. හැබැයි ඒ හොම්බ වෙනස් කරේ කලින් ඔයාලට මතක ඇති. දෙවෙනි බල්ල තමයි වෙනස් කරේ. අන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දෙවෙනි බල්ල වෙනස් කරපු එක පළවෙනි බල්ල එක ගත්තම එයාටත් ඒ වෙනස් ස්විච් එක තමයි සෙට් වෙන්නේ. තේරුණානේ? හරි. ඊළඟ එකත් බලමු. ඒතර B2 ගේ නැට් එක. දැන් B2 ගේ නැට් දෙකත් එයා ගියාම එයාගේ ඔබ්ජෙක්ට් එක තුල නේ. ඒතර යන්නේ ස්ටැටික් ඒරියා එකට. ඒතර B2 ගේ නැට් එක දෙවලදීත් ඒ තර වෙනස් ස්විච් එක තමයි තියෙන්නේ. හැබැයි B2 වෙනස් කරේ නැහැ. ඒක වෙනස් කරේ B1. නේද? එතකොට B1 ගේ එක තමයි වෙනස් කරේ. හැබැයි වෙනස් වෙලා තියෙන්නේ ස්ටැටික් එක නිසා. ඒතර ඒක වෙනස් කරේත් අපි B1 ගේ එක තමයි වෙනස් කරේ. හැබැයි ඔන්න දැන් B2ට ඒක තමයි සෙට් වෙලා තියෙන්නේ. හරි. ඒතර මෙතෙන්දී කතා කරන්න ඕන දේ මොකක්ද? මෙතන ස්ටැටික් ඒරියා එක කියන්නේ ඇත්තටම ස්ටැටික් ඒරියා එකේ තියෙන පොදු දේවල්. ඒ කියන්නේ ඔක්කොම පොදුයි තියාගන්න පුළුවන් දේ. දැන් ඉන්ස්ටන්ස් ඉදිරි තියාගත්තම අනිවාර්යෙන් තමන්ගේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඒ ඉන්ස්ටන්ස් එක තමන්ගේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ වෙනම තියාගන්න. කියන්නේ වෙනම තියෙනවා. තමන්ටම එකක් තියෙනවා. හැබැයි ස්ටැටික් ඒරියා තියාගත්තොත් තමන්ටම එකක් නැහැ. ඕඩම් පාවිච්චි කරන එකක් තමයි ස්ටැටික් ඒරියා එකේ තියෙන්නේ. දැන් මෙතන කතන්දරේ වගේ හරියට බැලුවොත් මේ බල්ලෝ දෙන්නට හොම්බුගේ නැට්ටුවේ නැහැ. ඒ දෙන්නටම තියෙන එක නැට් එක දෙන්නටම තියෙන එක හොම්බුගයි. ඒතර ඒක තමයි ස්ටැටික් ඒරියා තියාගෙන ඉන්නේ. කවුරු හරි එක්කෙනෙක් එකක් ගත්තොත් එයා ඒක තමයි ගන්නෙ. එතකොට එයා ඒක පාවිච්චි කරාම ඒක එයා සෙට් කරගන්න. හැබැයි එයා ඒක වෙනස් කරොත් ආයෙ ඒක තියන්න ඕනෙත් එතනින්ම. ඒතර තියෙනකොට වෙනස් කරාම ඒක ඉතුරු කට්ටිය චූස් කරනකොට එයාලටත් ඒ වෙනස් ස්විච් එක තමයි හම්බ වෙන්නේ. හරි. ඔන්න ඕක තමයි ස්ටැටික් විදිහට තිබ්බොත් වෙන්නේ දේ.